මේ ප්‍රශ්නේ අහන්නේ පරිණාමවාද පිළිබඳ පහත ප්‍රකාශ අතර නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා. මේකට උත්තර ගන්න තියෙන්නේ සිංහල වලින්. ඒ කියන්නේ සිංහල වචන පටලවලා තමයි මේකේ උත්තර වැරදි කරලා තියෙන්නේ. පළවෙනි ප්‍රකාශය තියෙන්නේ ජීවී ගහනයක් පරිසරය තුළ ජීවත් වීමේදී පරිසරයට අනුවර්තිත ජාන සහිත ජීවීන් පරිසරය තුළ ප්‍රමුඛව ඩාවින් වාදයෙන් පැහැදිලි කර හැක කියලා. මේක වැරදි. ජාන ගැන කිව්වේ නැහැ ඩාවින්. මොකද ජාන ගැන හොයුවේ මෙන්ඩල් තමයි ජාන කියන වචනේ දැම්මේ. එතකොට ඩාවින් වාදය මගින් ඩාවින් වාදයේ ජානත් එක්ක සම්බන්ධ කරලා තිබ්බොත් ඒ උත්තරේ වැරදි වෙන්න ඕනේ. දෙවැනි ප්‍රකාශය අහනවා උස අතුවල කොළ කඩාගෙන යාමේදී කොළ කඩාගෙන කෑමේදී ජිරාෆ් ගෙල දික්වීම පරිචිත ලක්ෂණ උරුම වීමේ වාදය මින් පැහැදිලි කර හැක කියලා. ඒකත් වැරදි. දැන් මෙතන තියෙන්නේ උස අතුවල කොළ කඩාගෙන කෑමේදී ජිරාෆ්ගේ ගෙල දික්වීම. එතකොට දික් වෙන එකනේ තියෙන්නේ. දික් වෙනවා කියලා තමයි දීලා තියෙන්නේ. දික් වෙන එක පරිචිත ලක්ෂණ උරුම වීමේ වාදය මගින් පැහැදිලි වෙන්නේ නැහැ. දික්වීම පැහැදිලි වෙන්නේ වහරය හා අවහරය මගින්. මොකද වහරය හා අවහරයෙන් නේද දීලා තියෙන්නේ. දේහේ නිරන්තරයෙන් භාවිතා කරන ලබන අවයව ක්‍රමයෙන් විශාලව හා ශක්තිමත්ව වැඩෙන අතර භාවිත නොකර සිටිනකොට ඒවා පරිහානියටපත් වෙයි කියලා. එතකොට මෙතන දීලා තියෙන උදාහරණයට ඉහළින් පිහිටිය තුල කොළ කඩාගෙන කෑමට ගෙල දික් කිරීම නිසා බෙල්ල දිගු ජිරාෆ්ලා ඇති වෙනවා. එතකොට ඒක සම්බන්ධ වෙන්න ඕනේ වහරය හා වහරය එක්ක. පරිචිත ලක්ෂණ උරුම වීම ගැන නෙවෙයි. ඔන්න උදාහරණයට තිබ්බනම් ආහාර කියන්නේ බෙල්ල දික් කර කර කොළ කාපු නිසා එයාලගේ පරම්පරා ගණනාවක් තිස්සේ බෙල්ල දිගුණා කියලා කියනවා නම් අන්න එතකොට තමයි මේ පරිචිත ලක්ෂණේ උරුම වෙලා පරම්පරාවටම උරුම වෙලා කියලා අපිට කියන්න පුළුවන්. තුන්වෙනි ප්‍රකාශය දීලා තියෙනවා ඒ නිසා අරක වැරදි. තුන්වෙනි ප්‍රකාශය දීලා තියෙනවා උචිතෝන්නතිය නිසා ඇතිවන තරංගය නිසා හිතකර ලක්ෂණ ස්වභාවික වර්ණයට ලක් වේ කියලා. ඒක වැරදි. තරංගය නිසා ඇතිවන උචිතෝන්නතියෙන් තමයි ස්වාභාවික වර්ණයට ලක් වෙන්නේ. තරංගයක් වෙලා තමයි උචිතය තෝරගන්නේ. උචිතය තෝරගෙන තරංගයක් වෙන්නේ නැහනේ. ඒ වචන දෙක මාරු කරලා තියෙන්නේ. හතරවෙනි ප්‍රකාශය තියෙන්නේ ගහන ප්‍රවේණික මූලධර්ම හා ඩාවින් වාදයේ භාවිතයෙන් ජීවීන්ගේ සිදුවන පරිණාම ක්‍රියාවලිය පැහැදිලි කර හැක කියලා. ඒක හරියටම හරි. ඒක තමයි හරි උත්තරේ. පස්වෙනි ප්‍රකාශය තියෙන්නේ ලැමාක් වාදයට අනුව උචිත ලක්ෂණ දන්න ජීවීන්ගේ අධික ප්‍රජනන විභවය නිසා පරිචිත ලක්ෂණ වඩා ශීඝ්‍රයෙන් උරුම වීම සිදුවේ කියලා. ඒක වැරදි. ඒක කියන්නේ ලැමාක් වාදයෙන් නෙවෙයි. මෙන්න මෙතන තියෙනවා ඩාවින් නොලස් වාදයේදී බලන්න සෑම විශේෂයක්ම පරිසරයට දරාගත හැකි ප්‍රමාණයට වඩා වැඩි ජනිතයන් බිහි කරන බව ඒක තියෙන්නේ ඩාවින් නොලස් වාදයේ ලැමාක් වාදයේ නෙවෙයි. එතකොට මේ ප්‍රශ්නේ උත්තරේ වෙන්න ඕනේ 4